Hi guys. කොහොමද ඔයාලට? දැන් අපි මේ ඉන්නේ කැන්ඩි ලේක් ග්‍රවුන්ඩ් එකේ. අද අපි ලෑස්ති වෙන්නේ තව අලුත් තැනක් එක්ස්ප්ලෝර් කරන්න යන්න. එහෙනම් let's go with us. දැන් අපි මේ කැන්ඩි වල ඉඳලා හුන්නස්ගිරිය පැත්තට යන ගමන්. අපි යන්නේ පික්නික් එකකට. අද අපි හුන්නස්ගිරියේ තියෙන ලස්සන ලොකේෂන් එකක අපේ නයිට් එක ස්පෙන්ඩ් කරමු. අපි මේ ගමන ප්ලෑන් කළේ දැන් මාසෙකට විතර කලින්. අද දවස 2026 ජූනි 12. ලොකේෂන් එකට යන රූට් එක හරියටම පික්නික් එකේ පෙන්වන නිසා අපිට බයක් උනේ නැහැ. අපි ඉතින් පොඩි chat එකක් දාගෙන ඒ ගමන enjoy කළා. මේ පාරවල් වල නම් තියෙන්නේ වෙනමම vibe එකක්. ඒක enjoy කරන්න හොඳම විදිහ මං හිතන විදිහට bike ride එකක්. යන්නේ කොහෙද කියලා කිව්වේ නෑනේ. අපි යන්නේ glamping by off track. පැය එකහමාරක විතර රයිඩ් එකකින් පස්සේ ඔන්න අපේ හුන්නස්ගිරියට ආවා. මේන් රෝඩ් එකකින් හැරිලා අපි යාළගේ පාකින් එකට ගියා. එතනට එයාලා එනවා අපිව පික් කරන්න. එහෙනම් ගිහින් බලමු අපි මේ යන ප්ලේස් එක කොයි වගේ ලස්සන තැනක්ද කියලා. 있나? හරිද? මනිනවා. චෙක් ඉන් උනේ ලන්ච් ටයිම් එකට නිසා කෙලින්ම ආවේ ලන්ච් එක ගන්න. කලින් මීල් ප්ලෑන්ස් ඔක්කොම ඩිස්කස් කරලා ප්‍රපෙයාර් කරලා තිබුණ නිසා කිසිම රෂ් එකක් තිබුණේ නැහැ. අපිට ගිය ගමන්ම අපේ ලන්ච් එකේ එන්ජොයි කරන්න පුළුවන් වුණා. ලන්ච් එකෙන් පස්සේ අපි දෙන්නට ඇත්තටම ලොකු වැඩක් තිබුණේ නැහැ. අපිත් ගොඩ කාලයකට පස්සේ හම්බ වෙච්ච නිසා අපිට තිබුණා අපිට මග ඇරුණු ගොඩක් දේවල් ෂෙයා කරගන්න. ඉතින් අපි පොඩි chat එකක් දාන ගමන් ඒ කූසි වෙදර් එකේ තියෙන ලස්සන එන්ජොයි කර කර හිටියා. ඉතින් මට කියන්න බැරුව ගියානේ අපි මෙතන රිසර්වේෂන් එක දාගත්තේ ගොඩක් දවසකට කලින්. මොකද මෙතන මාරම යුනික් වයිබ් එකක් තියෙන ලස්සන ලොකේෂන් එකක් නිසා මෙතන රිසර්වේෂන් එකක් ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. අනික අපේ තියෙන බිසි ලයිෆ් එකත් එක්ක අපිට
මේ වෙනුවෙන් වැය කරන්න දවසක් වෙන් කරගන්නවා කියන එකයි රිසර්වේෂන්ස් නැති දවසක් තියෙනවා කියන එකයි දෙක මැච් කරගන්න ටික දවසක් ගියා. අපි එහෙට ගිය වෙලාවෙ ඉඳලා එහෙට හොඳටම වහින්න ගත්තා. ඉතින් අපිට එදා හවස වෝටර්ෆෝල් ට්‍රෙකින් එක කරගන්න බැරුව ගියා. හැබැයි ඒගොල්ලෝ අපිට කැම්ප් ෆයර් එක කොහොම හරි අරේන්ජ් කරලා දුන්නා. කියන්න ගියොත් කියලා ඉවර කරගන්න බැරි තරම් ගොඩක් දේවල් තියෙනවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒක එතන ඉඳලා විඳින්න ඕන හැඟීම. Good morning everyone. It's day 2 at Glamping by Off Track. I'm so excited. We just had our bed tea and now we are heading out to the waterfall trekking. The weather is so beautiful and perfect. Let's see. මේ වෙනකොට අපි වෝටර්ෆෝල් එක කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. සෑහෙන ලොකු ලීච් අටැක් එකකට ලක් වුණා මම හිතන්නේ මේ අවුරුදු ගානටම මට වැඩිපුරම කුඩැල්ල කෑවේ මේ සැරේ තමයි. Anyways, I had a great experience. දැන් අපි වෝටර්ෆෝල් එක කිට්ටුවමයි ඉන්නේ. මේක කටහැර ඇත්ත. එහෙම තමයි අපිට තියෙන්නේ. අතරම මේ වෝටර්ෆෝල් ට්‍රෙකින් එක යන්න අපිට සයිට් එකෙන් ගයිඩ් කෙනෙක් වෙනවා. එයා තමයි අපිව ගයිඩ් කරගෙන ඉක්කගෙන යන්නේ. ඉතින් මෙතනින් අපේ මේ ජර්නි එක ඉවර වෙනවා.
මෙතනින් පස්සේ අපි ආපහු සයිට් එකට ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන චෙක් අවුට් වෙනවා. මේ එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ මට ලැබුණු ගොඩක් යුනික් ඒ වගේම තමයි ලක්ෂරි එක්ස්පීරියන්ස් එක. ඔයාලත් කැමති නම් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න go and check out their Instagram and Facebook pages. They have mentioned their reservation numbers, so contact them and have fun. See you in another video. Bye bye.